मनलोल रंग सेना हदेसियुम दहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ හිරිවැටුණු සඳස් Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මං අද ඉස්කෝලේට යනවා leaving certificate එක ගන්නයි. තව මට වැඩක් තියෙනවාද? මම කාලයක් තිස්සේ ආසාවෙන් හිටියේ ඒකත් කරන්න. මගේ කොණ්ඩෙට පොඩි වෙනසක් කරන්න. ඉතින් ඔයාලත් බලන්නකෝ මම මොකද්ද කරන්න කියලා. අද ළමයි ඉස්කෝලේ නිවාඩු දෙන දවස. ඒක නිසා ඉතින් ටීචර්ස්ලා ඔය මැඩම්ලා හැම පාටි එකකට ගිහින්. ඉතින් අපිට ටිකක් වෙලා ඉන්න උනා වාඩි වෙලා යාලා එනකම්. ඔයාලා දන්නවා ඉතින් මාතර කට්ටිය නම් මේ ඉස්කෝලේ මොකද්ද කියලා. මම සෙන්ට් තෝමස් එකේ අපේ වැඩ ටික ඉවර වෙලා ඇඳුම් වගේක් ගන්න ඕන කියලා ඒකට ආවා. මට එච්චර හරියන ඒව තිබ්බේ නැහැ. ඒත් අපේ නංගිලා දෙන්නටයි ඒ කට්ටියට අරගත්තා. ඊට පස්සේ ඉවර වෙලා අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අනිත් වැඩේට යන්න තමයි හැදුවේ. සලෝන් එකේ ටික වෙලාවක් ඉන්න ඕන කිව්ව නිසා මම අපේ චූටි නංගිව තනියට එක්කන් ගියා. මගේ කොණ්ඩේ ඇත්තටම දිග වුණාට දැන් අර මේ පොඩ්ඩක් ඒක හැන්ඩල් කරගන්න අමාරුයි. ගැට හැදෙනවා මට කලදරයි. ඒක නිසා තමයි මම වැඩියමත් කොණ්ඩෙට මොකක් හරි කරනවා කියලා හිතුවේ. ඇත්තටම ඉතින් සලෝන් එකේ කට්ටියත් පුදුම විදියට මහන්සි වුණා. කොණ්ඩේ දිග නිසා මට කොණ්ඩේ මම කැප්පුවේ නැහැ. මගේ එක ගානට තිබ්බා. ඇත්තටම ඉතින් රීබෝන්ඩින් තමයි මම කරේ. රීබෝන්ඩින් කරාම කොණ්ඩේ ඩැමේජ් වුණා. ඒක මම දන්නවා. ඒත් අනේ මන් දන්නේ මට ආසාවක් තිබ්බා. ඉතින් ඒකට මම හිතන්නේ එක එක ට්‍රීට්මන්ට් තියෙනවා. ඒක අර ඩැමේජ් වෙන එක අඩු කරගන්න මම ඒවත් ඉස්සරහට අරගෙන එන්නම්. මම කොණ්ඩේට කරපු දේවල් උතරන් එන්නම්. ඔයාලා අහලා තිබ්බා මම යූස් කරන දේවල්. ඉතින් මේ විදිහට තමයි මගේ කොණ්ඩේ මුලින් තිබ්බේ. ඔයාලටම පේනයි කියන්නේ දිගයි තමයි ඒ උනාට මට තැනකට දාගෙන යන්න හරි කරදරයි. ඒක ඉතින් මගේ පහසුවත් එක්ක බලලා තමයි මම හැදුවේ. ඉතින් දිගටම තින්නේ මේකත්. ඒකට මම සැටිස් මොකද ලස්සනට ආවා. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලුවා නම් ඒකේ තියෙනවා මම කොණ්ඩේ හැදුවට පස්සේ වීඩියෝ එකක් තමයි මම කලින් දාලා තින්නේ කතරගම ගියපු. ඉතින් ඔයාලත් කියන්නකෝ ලස්සනයිද කියලා. वर्षा वही माथेमा සිත් සංකා නිවියයි මෙදා සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිනී මගේ මං ගෙදර යනකොට මම දාපු ඕඩර් එකක් ඇවිල්ලා තිබ්බා. ඔයාලට දැනගන්න ඕන නම් කොණ්ඩ කටු කොහෙන්ද කියලා මට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මම ස්මෝල් සයිස් තුත් ගත්ත කොණ්ඩ කටු වගේක් ඒව නම් මට පොඩි වැඩි. ඒ වුණාට අනිත් ටික ලස්සනයි. කියන්නේ මම සැටිස් මම මේ අරලිය කටු වලට මාර ආසයි. ඉස්සරින්දම මෙහෙමයි. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන් යන්න. Thanks for watching.